මොනවද බං උදේ පාන්දර 9න් අඬන්නේ? ඒ බම් මං ඊයේ Facebook එක බලද්දි අපේ පන්තියේ කට්ටියගේ ෆොටෝ දාලා තියෙනවා දැක්කා. ඉතින් ඇයි දැන් මොනවද දැක්කේ? එකෙක් බැඳලා. තව එකෙක්ට ළමයි ඉන්නවා. අනිත් එක හනිමූන් ගිහිල්ලා. හරි ඉතින් අපි වගේ නෙවෙයිනේ කාලේ යනවනේ. අපි විතරයි බම් මෙහෙම තාම ෆයරෝල් ලයිනේ කතා බහ කර කර ඉන්නේ. හරි ඉතින් ඕවා හිතන්න එපා බං අපිටත් පරක්කුලා හරි හොඳ කෙනෙක් හම්බෙයි. උඹට නම් ඉතින් හැම දෙයකටම නිදහසට කාරණාවක් තියෙනවනේ. මොනවද බං ඉතින් නැත්තම් හැමදාම හඳන්නද කියන්නේ? ගුරුතුමනි අද උගත් එක මේ පාරේ මෙහෙම යන්නේක මට ලොකු භාග්‍යයක්. ගෝලයා අදත් ඔබ පටන් ගත්තද? නෑ ගුරුතුමනි මං ඇත්ත කිව්වේ අපි දෙන්න සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් ඔය පාරේ ඇවිත්තර අපි දෙන්න ඇත්තම සාමාන්‍ය මිනිස්සු දෙන්නේ නෙමෙයිනේ. එහෙනම් එකෙක් මං ඒ අනිත් එක අද ලෝකේ අධිරාජ්‍ය ඔබතුමා. ගෝලයෝ කෑ ගහන්න එපා මිනිස්සු බලයි. බලන්න එපා ගුරුතුමනි. ඔබතුමා වගේ කෙනෙක් හැමදාම පේන්නේ නෑනේ. මම පොඩි දවස්වල ඉඳන් අහලා තියන්නේ දුටු කැමරා රජතුමා, රාවණ රජතුමා, ඊට පස්සේ මල්සරාගෙන ඔබතුමා ගැන. ගෝලයා එච්චර ආදරයක් මට නෑ ගුරුතුමනි මං කිව්වේ මේ ඉතිහාසය ගැන. අඩේ අර කවුද බං අර එන්නේ? අඩේ සර්කස් එකෙන් පැනපෙවුම් දෙන්නෙක් වගේනේ. ආයිබෝවා. ආයිබෝවන්. කවුද අනේ ඔයාලා? කවුද කියලා තාමද එහෙම? ඔව්. ගුරුතුමනි මට මේක දරා ගන්න අමාරුයි. ගෝලයා සංසුන් වෙන්න ගෝලයා. නෑ ගුරුතුමනි මං හිතුවේ නෑ මේක මේ මල්සරාව දන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා. මල්සරා අපි එහෙම කෙනෙක් ගැන අහලා නෑනේ. එහෙම වෙන්න බෑනේ. ඇයි බැරි? මේ දැන් වෙලා තියෙන්නේ. ගුරුතුමනි මට දුට්ටියක් දෙන්න. හරියට දැන් මෙතන මල්සරා කවුද? මෙයා මේ විතර සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. ඒක නම් පේනවා අපිට. මෙයා මේ විතර ආදර ප්‍රශ්න විසඳනවා. ඒ කොහොමද? කොල්ල කෙල්ල සෙට් කරනවා, ඈත් එච්චා ලං කරනවා, තව ආදර උපදෙස් දෙනවා. ඇත්තට? ඔව් ඔව් ඒ මගේ සේවය. ඒ හංසි මටත් ඒක තමයි හිතුනේ. මොකද්ද? අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විසඳලා දෙනවද? මොකද්ද තියෙන්නේ? අපි දෙන්නටත් හොඳ අවංග කොල්ල දෙන්නේ සෙට් කරලා දෙනවද? ගුරුතුමනි. ඇයි මොකෝ? මේ ගුරුතුමාගේ විෂයනේ. මට විනාඩි 2ක් දෙන්න දරුවනේ. ඇත්තට විනාඩි 2ක්? මේ මල්සරාට බැරි දෙයක් තියනවද? මාත් දැන් මේ කියන්න හදුවා විතරයි. ගෝලයා දුන්න ඊතලේදියා. ආ ගුරුතුමනි. ගෝලයා මේක පොඩ්ඩක් බලන්න ගෝලයා මේක මේ වැඩ කරන්නේ නැහැ වගේ. එන්න බලන්න. මේකේ බැටරි බෑනද කොයිද ගුරුතුමනි? එතකොට ආදරීතල වැඩ කරන්නේ බැටරි වලින්ද? දැන් තාක්ෂණේ දියුණු වෙනංගි. මං ටක් ගාලා කියලා පවර් බැංක් කරන්නේ නැද ගුරුතුමනි? ඕන්නේ උඹ ගියත් ආයේ හෙට තමයි එන්නේ ගිහිල්ලා. ඒක නම් ඇත්ත. මූ විශ්වාස ගන්න නම් අමාරුයි. හරි දැන් ඔයාලගේ ආදරීතර වැඩ කරා නම් ඒකේ මොකද වෙන්නේ කියන්නකෝ. වැඩ කරා නම් මෙලාට එන ඔයාලා ප්‍රශ්නත් ඉවර කරලා නේන. අනේ නිකන් බොරු කියන්නේ නැතුව ඉන්න. නංගිවා තාම අපි ගුරුතුමාගේ හැකියාව ගැන දන්නේ නැහැ. ඒකයි ඔයාලා කොහොම කතා කරන්නේ? අපිට නම් පේන්නේ ඉතින් උඹලා දෙන්නක අයවාර විතරයි තාම ඉතින්. ගෝලයා ඔව් කියන්න ගුරුතුමනි. අපි සමහරක් කඩවලට ඊතල ඕන වෙන්නේ නැහැ නේද? එහෙනම් අපිට මොලේ තිබ්බනම් ඇති නේද? ඒ පාර තවත් බොරුවක් කරන්න නේ හදන්නේ. මටත් එහෙම හිතෙනවා. ගුරුතුමනි මගේ උඤ්ඤ මුඤ්ඤෙන් දැනනවා මට පණිවිඩයක් එනවා. ඔබගේ බිසවගෙන්. ගෝලයා අපි ඉක්මනට යා යුතුයි. follow me. ඒ බං මට පේන්නේ මල්සරාතුගේ ගෑනු සකරන වගේ. උන් කොහෙද බං අපිට කොල්ල හොයන්නේ? ඒ අරුන් දෙන දුවනවාද කොහෙද බං? ඔව් බං. Oh no 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 no